Hello guys, අද මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා රදීෂ කියන YouTube channel එක. හරි guys, අපේ යාළුවෙක් මම ආවේ මෙතන hospital එකක් තියෙනවා මචං. ඒ hospital එකේ අපේ යාළුවෙක් එප්පිලාලු. මෙන්න මේ බස් එක මේ බ්‍රේක් නෑලු. මෙයා කිව්වා මට hospital එකේදී මේ බස් එක නම් මහා ජරාම බස් එකක්. මේක බ්‍රේක් නැති නිසා මේක අනිත් පැත්තට කපලා මේක හැප්පිලා යා බස් එකෙන් ඉවරනට වෙසි. බස් එකේ වැටලා ඊවීසි වෙලාලු. මට කිව්වා මට බස් එක කොහමද හදලා දෙන්නේ කිව්වා. ඇතුළත් එයා කිව්වා ඇතුළත් එහෙම මේ ඇතුළේ එහෙම අවුලක් නැහැ කිව්වා. මෙන්න මේ බෆර් එකත් ඉවරයි. බෆර් එක කොහමයි බෆර් එකක් උඩු වෙලා තියෙන්නේ. බෆර් එකක් left උල් මේක තියෙන්නේ. දොර අරගෙන පොඩක් සෙට් කරගමු. නැත්තම් මචං ගේම් ප්ලේ එක වැඩන්නේ නැහැ. අර කවුද මීනා වෙනස් කරේ? මචං මේක මචං කෑත්තයි. මචං අපි මේක මීනා කාඩ් එකක් දාගමු. ඇතුලේ එහෙම උලන්නේ නැහැ. අතුලත් එහෙම උලන්නේ නැහැ. අම්මට හුඩු වෙන සංසාරේ. බලපන් LED ලයිට් එකක් තියෙනවා මේ ටික. මචං දැන් බස් එකේ නගින තියෙන්නේ. බස් එකේ නැගිලා පටස් ගාලා යන්න ඉන්නේ. බලමු කොහොම හරි කරලා අපිට බස් එක ස්ටාර්ට් වෙන්නේ මචං. කොහොමද බස් එක ස්ටාර්ට් කරන ඕනමෝ කියා බස් එක ස්ටාර්ට් වෙමි කියලා වලකින්න මචං බස් එක ස්ටාර්ට් වුණා. දැන් අපිට යන්න තියෙන්නේ ගරාජ් එකක් තියෙන අලුතින් ගරාජ් එකක් දාලා තියෙන පන්සලෙන් එහා පැත්තට. බච්චේව. ඊතන කියනවා. උඩට එන්න. හරි guys අපිට යන් පිටටස් ගාලා යන්න ඕන නෑ. කොයිද ගරාජ් එකට ඒ කොහමද ගරාජ් එකට යන්න මේක බ්‍රේක් නැත. අපිට දැන් එහා පැත්තට බයික් දාලා ගන්නේ. ඕන මචං බ්‍රේක් නැත. අම්මට හුඩු වහන දෙපැත්තෙන් යනවා ගියහන්කෝ. ඔන්න මචං අම්මට හුඩු අම්බෝ එන්නම් වල වජ්ජ සිලවත් දැන් ඔන්න ටීචර් පටස් ගාලා යනවා මේක. අඩෝදින මේ කුඩුනුත් යන්නේ ගැම්මට තියෙන මේ බස් එක. මේ ලස්සන බස් එකක් තියෙනවට කුඩු ඉල්ල බලපන්කෝ. හරි යන්න මචං ආවා. ඊ දම්තරින් අම්මට හුඩු අම්බෝ ඊ උනේ අම්මට සිරි. දැන් හොඳටම කුඩු වෙලා මචං. මා කියන්නේ බෆ් එකක් ඔක්කොම කුඩු වෙලා තියෙන කොහමද දෙපැත්තෙන් එකට කුඩු වෙලා තියෙනවා. පොඩ්ඩක් ඉතින් ඒක චුට්ට ආච්චට ගියා අම්මට හුඩු ආව දෙපැත්ත අනිත් පැත්තට දැන් මේක අම්මට හුඩු බස් එක හප්පන් ගියාංකෝ. මචං බස් එක කෙනටක් ගලා අප්පට බෝලේ කැප්පෝ ගියාංකෝ මාව. ඕකේ හරව ගමු මචං. කවුද රිගස් දැම්මේ මචං? මේ පැත්තට දන්නේ නැහැ නේ. ඒ පැත්තට සුදු අනිත් පැත්තට මම අනිත් පැත්තට කපලානේ ගත්තේ. අනිත් පැත්තට ගමු නැත්නම් අනිත් පැත්තට. මචං බ්‍රේක් නෑ. නැත්නම් බ්‍රේක් නැතුවම යන්න නෑනේ බා. බ්‍රේක් නැතුව මචං යන චට්ටාස් ගාලා යනවා ගියේ. පට්ට ගැම්මට ගියා. ගැම්මින් තමයි මේක ගියේ. ඕකේ වේ. ඔන්න මචං ගරාජ් එකටම ඇවිල්ලා ඉන්නේ. බස් එක හැප්පුණත් කමක් නැහැ. බස් එක කොහොමද හදනවනේ. මචං ගරාජ් එකෙන් ඉන්නේ. මෙන්න මචං ගරාජ් එකට දැන් යමු. ඊට අනිවාර්යෙන් බලන්න. නැග බස් එක හදන්න යන්නේ. මචං ඔන්න මචං ගරාජ් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මෙන්න මේ සෙට් එක පොයින්ට් කරගන්න ඕන. කවුද යකෝ බෆ් එක මාරු එක. අපිට මේ පොයි එක සෙට් කරගමු. මේක දාමු හදට. මේක දාගමු. ඒකට ගැම්මට ෆෝට් කරලා දාන්න ඕන. මෙන්න මචං තියනවා. අපිට දැන් හරි. අපිට ජනේස් කෑලි සෙට් කරගමු. අන්නේ ආකාරයට අසල කාපට්ටක් දාලා ඉවරලා මේ වගේ පොයින්ට් එකක් දාලා එතන ශ්‍රී ලංකා කොඩිය ඊට ඉනි මග සෙට් එකක් දාගමු. ඊට ෆයිල් හෙල්ප් එකක් දාගමු. දැන් අපි බුදු පිළිමයක් සෙට් කරමු. බුදු පිළිමකට මේ ඕකේ අපි ගැම්මට දාගමු. මෙන්න මේ රිලෝල් එක. දැන් මේව සෙට් හොල් එක දාගමු. ලස්සන පේන්ට් එකක් දාගමු. මෙන්න මේ පේන්ට් එක පට්ට එන්ජිම දෙක මාරු කරගමු. මුන් ටික හරි. අපි දැන් අපිට ඕන දැන් මේක සෙට් පොයින්ට් කරගන්න. දැන් බස් එක රිපෙයාර් වෙලා තියෙන්නේ. දැන් පට්ටේ රිපෙයාර් වෙලා තියෙන්නේ. ඕකේ නේ බස් එක දාන්නම් මේ පැත්තටම තිබ්බ තැනටම දානවා ගයිස්. හොඳයි බලන්න වීඩියෝ එක. ඉතින් ගයිස් මගේ බස් එක කොහොමද ඉල්ලලා ගත්තා. ඉතින් පොඩි ඩැමේජ් ලා ඉන්න ගණන් එපා.
බස් එක රුපියල් 40 දෙනකොට මොකක්ද වාහන වැඩි කරලා මචං මේ තියෙන මේක පරණ අප්ඩේට් එක වගේ නෙමෙයි මේක පරණ අප්ඩේට් එක සුළුදී වාහනේ අපුණක් පුඩු වෙන්නේ මේ තමයි මේක අමාරු සීන් එකක් තියෙනවා මේක මං අර අනිත් අප්ඩේට් එක ගහන්න ගියාම තමයි අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ අප්ඩේට් එක ඇවිල්ලා තිබ්ලා ඉතින් ඒ අප්ඩේට් එක ඇවිල්ලා තිබිච්ච එක මට කරන් දිකුන්නේ ඒ අප්ඩේට් එක මම දන්නේ ආයෙත් මොකට එයිද දන්නේ මම හරියට දන්නේ හරියට මොන වගේ අප්ඩේට් එකද කියලා දන්නේ මචං හරියටම මේ ඩැමේජ් ටිකක් තියෙනවා මේ අප්ඩේට් එක අයින් වෙන්නම නැහැ මචං ඒකයි මම මේ ඩ්‍රයිවර් ශ්‍රී ලංකා මං ගහන ගේම් එක මේක පට්ට ලේසි ගේම් එකක් මචං ඒකයි ඒක සුපිරිම ගේම් එකක් ඔයගොල්ලෝ දන්නේ මේ බස් එක කොහොමද ලස්සනට හදලා තියන්න හැප්පුවානේ බස් එක කොයිතරම් ලස්සනද කියලා මගේ බස් එක ලෙෆ්ට් කියලා තියෙනවා මගේ බස් එක දවසක් මගේ දඩ ගැහුවා මේක මගේ යාළුවෙක්ගේ සඳගේ බස් එක මං ඉල්ලගත්තා අදගේ බස් එක සද තමයි ඉන්නේ ස්ප්‍රිතා හොස්පිටල් එකේ මට එල්ලීඩි මද්දුනේ සද තමයි ඉන්නේ මචං හොස්පිටල් එකේ මේ සඳගේ වාහනේ එයාක වාහනේ තමයි කුඩු වෙලා ඩැමේජ් වෙලා තියෙන්නේ මගේ අතින් පොඩ ඩැමේජ් වෙනවා මම හදන්න ඉතින් මචං කොළඹ ප්‍රදේශයේ මගේ බස් එක ඇල්ලුවා දම් රජිනී කියන බස් එක ඒක සුපුන් අයගේ බස් එක සුපුන් අයගේ හොන්ටටම බැනුම් ඇහුවත්තා ඊට පස්සේ මම වෙනද අනිත් වීඩියෝ එකකින් මම කෝම්බියෝ එකකින් ගෙනාව ලයිව්කින් මගේ කුටියක් බැනුම් අහගත්තා බොහොම බස් එක කුඩු කරේ දැම්ම හදලා දීපන් කියලා බස් දෙකම තියෙන ගරාජ් එකේ අපි බස් දෙකම හදාගමු මට හදලා උඩ සතුටු කරලා දෙමු අපිට වැඩක් නෑ guys දැන් මේක යන්න නැත තමයි කේස් එක මචං අපිට මේක හොඳට බ්‍රේක් හයි කරලා තියෙන මචං මේක අපිට මේක යවන්න ඕන නම් මචං ගේමක් ගන්න පොඩි ගේමක් ගන්න වෙනවා අම්මට උඩ පොඩි ගේමක් ගන්න වෙනවා මචං මෙතන පොඩි ගේමක් ගන්න වෙන්නේ බං මට අපිට මචං මෙතනින් දාන්න කේස් එකක් අපි මෙතනින් දාන අනිත් පැත්තට කරගමු මට වැඩි ඊසි බා මම මේක ඊසි දෙක මම ගහන්නේ මේක හරි guys අපිට දාමු ගත්ත යම කොට කරපටස් ගාලා අර මු යන්නේ කියහන්කෝ බස් එක දා අනිත් පැත්තට දාමු පහු කරමු අන්න වැඩි මට නියම අදහසක් ආවා අනිත් පැත්තට දාමු බස් එක දැන් දාන්න තියන අනිත් පැත්තට බස් එක නමට බස් එක පොඩ ගැස්සෙනවා ගණන් ගන්න එපා බස් එක පොඩ චකඩ ගැස්සෙනවා සීඩී බස් වල තමයි මගේ බස් එක මගේ සීඩී බස් එක තමයි අම්මට හුඩුම පව කර ගියාන් ඉඳපන් ඕකේ දැන් ඔබ ඉඳපන් ආල් පාරුවා හරි දැන් එතනට දාන්න තිය අපිට බස් එක දා අම්මට හුඩු බස් එකක් එනවා ගියාන්කෝ බස් එක එන්න කලින් අම්මට හුඩු ඔක්කොම නැති වුණා ටක දාගමු මගේ බස් එක දාමු අම්මට සීටි රත ගාලට දාපන් නම මචං පට්ටක රත ගාලට දාගත්තා හැබැයි බස් එක ලිෆ්ට් වුණාට මගේ බස් මගේ යාළුවේ බස් එක සඳගේ බස් එක ඔක්කොම අපි අම්මට හරවගමු හරි ෆ්‍රෙන්ඩ්ස් අදට ගිහින් එන්න ඒ වුණාට මගේ වීඩියෝ අනිවාර්යෙන් ලයික් කරලා දාලා වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මගේ YouTube channel එකට මේකට සබ්ස්ක්‍රයිබ් කරලා ඉවරලා මගේ YouTube channel එකට share කරන්න රහිත පුතේ වෙන channel එකේ මේක තියෙන channel එක අපේ channel මාරු කරනවා එහෙනම් guys අතරින් එන්න හැමෝටම සුබ දවසක් කියලා උනේ නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න වීඩියෝ අනිවාර්යෙන් කමෙන්ට් කරලා තියාගන්න ඊට පස්සේ අතරින් එන්න හැමෝටම සුබ දවසක්